අපි අද දවසේ බයිබලීය මෙනෙහි කිරීමට ඇතුළු වෙමු. 2025 වසරේ මැයි මාසයේ 4 වෙනිදා ඉරිදී. සුළු මොහොතක් අපි ඉන්නකන් කරන්න. අපේ අභ්‍යන්තරය තුළ පණ ගැහෙන ජීවමානව අපට හමු වන උත්තාන ස්වාමීන් වහන්සේට අපි සවන් දෙමු. දැන් අපි අද දවසේ කියවන්නට යමු වෙනවා ජෝම්තුමාගේ සුවිශේෂයේ 21 වෙනි පරිච්ඡේදයේ 1 සිට 19 දක්වා. ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූසේක. උන්වහන්සේ මේ අයුරින්ම සීමොන් පේදුරුද නිවුන් දරුවා නම් වූ තෝමස්ද ගලීලේ කානාහි නතානියෙල්ද සෙබදිගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය. සීමොන් පේදුරු මම මසුන් අල්ලන්න යමි ඔවුන්ට කීය. අපිත් ඔබ සමග එමුයි ඔහුට කීහ. ඔහු පිටත්ව ගොස් ඔරුවට නැග්ගාහ. ඒතේ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත. පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටිසේක. අපි දකිනවා උත්තානෝ ජේසුගේ ප්‍රකාශ වීමෙන් පස්සේ ජේසුත් එක්ක ළඟින්ම හිටිය මේ ගෝල සමූහය ජීවිත එක්තරා විදියකට පසුබෑමකට ලක් වෙනවා. ඔවුන් විසිරීලා යන්න පටන් ගන්නවා. හේතුව ජේසු ජීවත් වෙලා ඉන්නකොට ජේසු එක්ක ළඟින්ම හිටිය මේ ගෝලයන්ට මේ ශ්‍රාවකයන්ට ජේසුගේ මරණය කුරුසියේ දුක්ඛිත පීඩාව සහ මරණයේ උත්ථානය අත්දැකීම සමග ඒ තමන් එක්ක ජීවිතේ හැමදාම ළඟ හිටිය ජේසුව එයාලට මිස් වෙන්න ගත්තා. ඒකට දැනෙන්න ගත්තා දැන් තවදුරටත් ජේසු අපිත් එක්ක නැහැ කියලා. ඒ තුල අපි දකිනවා මේ ශ්‍රාවකයෝ නැවතවර ඔවුන්ගේ ජීවිතයටම පරම ජීවිතයටම නැවතවරක් යන්න පටන් ගන්නවා. පරණ ජීවිත ක්‍රමයටම යෑම කියන්නේ අපේ ජීවිතවල සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට තියෙන පොදු භාවිතාවක්. අපිට අපේ ජීවිතයේ අපි කියන කම්ෆර්ට් සෝන් එක අපිට තියෙන සුව පහසු අවකාශය අපිට නැති වෙනකොට ගොඩාක් වෙලාවට අපි නැවතත් අපේ පරණ ජීවිත ගති පැවතුම් වලට යන ස්වභාවයක් තියෙනවා. දැන් මෙතන අපිට හමු වෙනවා පේදුරු දීවරයෙක් විදියටයි ජීවත් වුනේ. පේදුරුගේ ජීවිතේ ජීවිකාව ගෙවුනේ වෙරළ තිබේරියස් ගඟ සහ ඔරුව මසුන් නැල්ලීම තමයි ඔහුගේ ජීවිකාව වෙලා තිබෙන්නේ. ජේසු එක්ක අවුරුදු 3ක් ගමන් කරපු ජීවිතයේ තියෙන සාංඝිකත්වයේ ජීවිතේ බිඳවටට පස්සේ දකිනවා පේදුරුට දැන් කරන්න දෙයක් නැහැ. පේදුරු ලොකු හිස්කමක්. ජීවිතේ ලොකු අතහැරීමක්. Peter was lost. ඒ කියන්න පුළුවන් පේදුරුට ජීවිතේ තමන් අලුතෙන් පටන් ගත්ත ජීවිතය අහිමි වෙලා. ඒ නිසා මෙන්න පේදුරු නැවත වතාවක් තමන්ගේ ජීවිතේ පරණ රැකියාව නැත්නම් පරණ ජීවිකාවටම යනවා මාළු අල්ලන්න. දැන් මේ මාළු අල්ලන්න පේදුරු යන්නේ හුදෙක් සල්ලි හොයන්න විතරක්ම නෙමෙයි. පේදුරුට කරන්න දෙයක් නැහැ දැන්. ඉස්සර ජේසුත් එක්කම ඇවිද්දා කෑවා බෙව්වා එකට හිටියා එකට ගමන් කරා. දැන් ජීවිතේ එකපාරට කරකවලා තැරලා වගේ හේතුව ළඟින් හිටිය ජේසු තමන්ගේ ජේසු එක්ක ගොඩනගන ශ්‍රාවක සංඝය විසිරීලා ගිහිල්ලා අඩපණ වෙලා සිටු තැන්වල ගිහිල්ලා බලාපොරොත්තු බිඳ වැටිලා ඒ තුල මහා බයක් කලකිරීමක් එපා වීමක් තියෙනවා. හැම වෙලාවෙම
උත්ථානයේ ක්‍රිස්තුස් වහන්සේ අපිට හමු වෙන්නේ අපේ කඩාවැටීම්, කලකිරීම, අපේ තියෙන සුව පහසු ශේස්ත්‍රයන් වල තියෙන මහා බිඳවැටීම් ඇතුලේ. අපි කල්පනා කරලා බලන්න ඕන අපේ ජීවිතේත් එහෙම අපි බලාපොරොත්තු වෙලා හිටිය. තමයි අපි ආශාවෙන් හිටිය. අපි යම්කිසි අපේක්ෂාවෙන් හිටිය තත්ත්වයන් එකපාරට බිඳවැටෙන්න පුළුවන්. ඒ බිඳවැටීම් ඇතුලේ අපිට නැවත හොයාගන්න වෙනවා අපි කොහෙද හිටගන්නේ කියලා. දැන් පේදුරුටගේ ශ්‍රාවකයන්ට ජීවිතේ අලුතින් පටන් ගන්න තේරෙන්නේ නැහැ. එකපැත්තකින් රෝම අධිරාජ්‍යයෙන් පැවතුණු ඒ හමුදාමය මහා මාරාන්තික විදියට පැවතුණු ඒ මර්ධනය තුල ඇතිවෙච්ච බිය තමන්ගේ නායකයා ක්‍රිස්තුස් වහන්සේව කූර ලෙස කුරුසිය නැගහලා මරා දැමීම ඔවුන්ට හිතා ගන්න බැරි විදියට ජීවිතේ බලාපොරොත්තු බිඳ වටලා තියෙනවා. මම මේ මොහොතේ ඉන්නේ බලාපොරොත්තු බිඳ වැටිච්ච තැනකද. මම ජීවිතේ අලුතෙන් පටන් ගන්න වෙලාව. මම ජීවිතේ නතර වෙලා දෙන්නේ. මම ජීවිතේ කර කියා ගන්න දෙයක් නැතුව ආමත් පරණ පුරුදු වලට ගිහිල්ලාද. ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන්න ඕන නිසා කාලය ගෙවා ගන්න ඕන නිසා මම ඔහේ පරණ ජීවිතයකට නැවත ඇබ්බැහි වෙලාද අපි නතර වෙලා හිතලා බලමු. මේ පසුබිම තුළ තමයි අපිට කියන්නේ ජෝන්තුමා 21 වෙනි පරිච්ඡේදයේ ඒකට ජේසුස් වහන්සේ මිත්‍රේනි ඔබ ළඟ මාළු තිබේදයි ඔවුන්ගේ නැසුසේක. මොහු නැතයි කිය. උන්වහන්සේ වුණ නමතමින් ඔරුවේ දකුණු පැත්තෙන් දැලහෙලා නිවිත සම්බවණු ඇතයි වදාළසේක. එසේ දැලහෙලූ කල අසුමසුන් රාශිය නිසා දැල ඇද ගන්නට උන්ට නැහැ කියලා. ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට අන්න ඒ ස්වාමින් වහන්සේයයි කීය. ඒකට සීමොන් පේදුරු ස්වාමින් වහන්සේ බවසා තමා ඉන රෙද්ද ලියහා දමා සිටි බැවින් වහය ඇඳගෙන මුහුදට පැන්නේය. දැන් මෙන්න ජේසු මේ තිබේරියස් වෙරළේ ඇවිදිමින් ඉන්නවා. ජේසු අහනවා ඔයාලා ළඟ මාළු තියෙනවද කියලා. එතකොට මේ ඔරුව වෙරළේ ඉඳලා යනකොට මසුන් අල්ලන්න ජේසු අහන මේ ප්‍රශ්නේ ඇස්සේ කියනවා නෑ අපිට මාළු නෑ. ඒ කියන්නේ මාළු නෑ කියලා කියන්නේ අපිට ජීවිතේ අරමුණක් නෑ. ජීවිතේ ප්‍රතිඵලයක් නෑ. ඔවුන්ට දැනනවා මෙච්චර කාල අවුරුදු 3ක් තිස්සේ අපි ගත කරපු ජීවිතය දැන් බිඳවැටලා අපිට කිසිම ප්‍රතිඵලයක් නෑ වගේ. අපි කරපු කීප දේවල් අපි කියන අසාර්ථකයි වගේ. මේ පසුබිම තුල ඉඳලා තමයි ජේසු අහන ප්‍රශ්නය. මාළු තියනවද ඔබ ළඟ? ඔබ ළඟ ජීවිතේ ප්‍රතිඵලයක් තියනවද? ජීවිතේ ඔබ තෘප්තිමත් භාවයක් තියනවද? ජීවිතේ ඔබට විඳින්න දෙයක් තියනවද? නමුත් ශ්‍රාවකයන්ගේ විතර අපි ළඟ මුකුත් නැහැ. අපි ළඟ දෙන්න දෙයක් නැහැ. අපි ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයන් වලටපත් වෙනවා ජීවිතේ සමහර වෙලාවට වෙහෙස වෙලා ශාරීරිකව, මානසිකව, ආත්මිකව අපි කඩාගෙන වැටෙනම අපිට දෙන්න දෙයක් නැති වුණාම අපි කියනවා ඒක ස්ට්‍රෙස් කියලා, ડિප්‍රෙෂන් කියලා. පසුගිය දවසක හමු වෙන එක අම්මා කෙනෙක් මේ ස්වාම පුරුෂයා දරුවොත් එක්ක එනවා මේ අම්මාට ජීවිතේ නැති කරගන්න තරම් කලකිරීමක්. බලනකොට මේ අම්මා බලාපොරොත්තු වෙලා හිටිය තමන්ගේ පවුලේ අය තමන් එක්ක විරසක වෙනවා. තමන්ගේම අයියා ජීවිතේ නැති කරගන්න. තමන්ගේම ස්වාම පුරුෂයා ණය වෙලා ඒ ණයකාරයන් ගෙදරට එනවා හොයාගෙන. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ අම්මට තිබ්බ බලාපොරොත්තු බිඳ වැටලා දරුවෝ ටිකක් නතර වෙලා අධ්‍යාපනය එක තැනක හිර වෙලා. මේ ඔක්කොමත් එක්ක මේ අම්මට දරා ගන්න බැරි එපා වීමක්, කලකිරීමක් ඇති වෙනවා. මේ ඔක්කොමත් එක්ක මේ අම්මට ජීවිතේ නැරෙන්න තරම් මහා එපා වීමක්, වෙහෙසක් දැනෙනවා. අපේ ජීවිතවලත් අපි ගොඩාක් වෙලාවට පුංචි සිද්ධි දාමයක් ඇති අපේ ජීවිතේ බලාපොරොත්තු බිඳ වැටේ. එහෙම වුණාම වෙන්නේ අපි නොදැනුවත්වම අපි කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ කල්පනා කිරීම ඇතුලේ තමයි අපි කියන ස්ට්‍රෙස් වෙනවා. මානසික ආතතියටපත් වෙනවා. මේ අම්මා කියනවා මම පිහියක් කරන් මාව තුවාල කරගන්න ගියා. හේතුව මට එපා වෙලා තියෙන ජීවත් වෙලා. නමුත් පුංචි ප්‍රශ්න ගොඩක් එක්ක මේ අම්මා කල්පනා කරන්න පටන් අරගෙන කඳුකර දෙමළ ජනතාවගේ ජීවිතය තුළ තියෙන මහා දවන්ත ප්‍රශ්න ලයිම් කාමරයක ජීවත් වෙනකොට ලයිම් කාමරයේ ඇස්සේ තියෙන ඒකාකාරීත්වයන් එක්ක
පීඩාවන් එක්ක ඔලු උස්ස ගන්න බැරි තත්ත්වයන් එක්ක ආර්ථික බිඳ වැටීම් එක්ක මේ අම්මා කියනවා මට වැඩක් නැහැ ජීවත් වෙලා. නමුත් මේ පවුලේ ස්වාම්පුරුෂයා කියනකොට මට එච්චර ලොකු ප්‍රශ්නයක් ගෙදර නැහැ. අපිට පුළුවන් මේක ඉස්සරහට යන්න. නමුත් මේ අම්මට ආදරේ පෙරලා දෙන්න දරුවන්ට ස්වාම්පුරුෂයන්ට තමන්ගේ ගමේ මීසමේ පවුලේ අයට දෙන්න තරම් ශක්තියක් නැහැ. දැන් පේදුරුට වෙන්නේ මේ ශ්‍රාවකයන්ට වෙන්නේ මේ වගේ දෙයක්. මාළු අපි ළඟ නැහැ. ඒ කියන්නේ අපි ළඟ ඇති දෙයක් නැහැ. ජේසු මාළු කියලා ඉල්ලන්නේ සාංගිකත්වයේ මිත්‍රත්වයේ. ඒකයි හරි ලස්සනයි. ජේසු අහනවා මිත්‍රේනි ඔබ ළඟ මාළු තිබේද? Friends, do you have fish? කියන්නේ ඔබ මිත්‍රත්වයට ලෑස්තිද? බෙදා හදා ගන්න ලෑස්තිද? නමුත් මුකුත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පේදුරු ශ්‍රාවකයෝ ජේසුත් එක්ක අවුරුදු 3ක් ඉඳලා මුකුත් උපයගෙන නැහැ. අපි කියනවා ඉමෝෂනල් ඉන්වෙස්ට්මන්ට් කියලා. ජීවිතේ හැඟීම්බර ආයෝජනයක්, ජීවිතේ ප්‍රතිඵලදායක ආත්මික ආයෝජනයක්වත් නැද්ද? එහෙම වෙන්න පුළුවන්. මිනිස්සු දැනන්ත මිනිස්සු කඩාගෙන වැටෙන්න පුළුවන්. පේදුරු ශ්‍රාවකයෝ එවැනි කඩාවැටීමක ඉන්න තරමට මෙන්න උත්තාන වූ ජේසු ගමන් කරනවා. අර හුළඟ සමන්නේ වාතයේ තියෙන තැනින් වාතය අඩු තැනට කියලා අපි දන්නවා. ජලය ගලන්නේ ඉහළ තැනින් පහළට කියලා දන්නවා. ඒ වගේම උත්තාන ක්‍රිස්තුස් වහන්සේගේ බලය අයිති වෙන්නේ බලාපොරොත්තු බෙදිලා අසාර්ථකයි කියලා හිතිලා අරමුණු කලාකප්පල් වෙලා ජීවිතේ කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්න තැන්වලම මෙන්න උත්තාන වෙච්ච ජේසු, මරණයෙන් නැගිට ජේසු, එහෙම නැත්නම් ජීවමාන ජේසු අපිව හමු වෙන්න අපි ළඟට එනවා. ඔබව මාව ගමනක නැවත පණ ගන්වන්න උන්වහන්සේ ඔබ මාව හොයාගෙන යන දවසේ අපි ඒක විශ්වාසයෙන් දකිමු. ඒක දකින්න පුළුවන් වීම තමයි අපිට කියන ජේසු ආදරය කරපු මේ ප්‍රේමවන්ත ගෝලයා ජොම් කියනවා. අන්නේ ස්වාමින් වහන්සේ ජොන්ට දැනනවා අපේ හිඟකම, අපේ බැරිකම ඇතුලේ මෙන්න අපිව හොයාගෙන එන කෙනෙක් ඉන්නවා. ඒ නිසාම මේ විශ්වාසය බලවත් වෙනවා. ජොම් කියනවා මෙන්න මේ ස්වාමීන් වහන්සේ සමග අපි කඩාවැටුණු තැන්වල, අසාර්ථක වෙච්ච තැන්වල, රෝගී වෙච්ච තැන්වල, අපේ බලාපොරොත්තු බිඳ වැටිච්ච තැන්වල, පොදු අරමුණු කඩාකප්පල් වෙච්ච තැන්වල සමහරට පුංචි දෙයක් ඇති අඳුර ගන්න පුළුවන් නම් අන්න ඒ ස්වාමීන් වහන්සේගේ බලය, අන්න ඒ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පහුගිය දවස්වල ඉස්පිරිතාලේ කොළඹ මහ ඉස්පිරිතාලේ මම තාත්තත් එක්ක තාත්තා රෝගී වෙලා මරණාසන්නව ඉන්න වෙලාවේ එතන හිටියා රෝගීන් බලන්න සාමාන්‍යයෙන් රැකියාවක් විදිහට රෝගීන් බලන එක තරුණයෙක්. මේ තරුණයා ගොඩාක් අය සමහර වෙලාවට ඉස්පිරිතාලවල ඒක මාෆියාවක් වෙලාද රෝගීන් බලන එක දවසකට රුපියල් 4000ක් ගන්නවා. රෝගීන් බලන්න එවැනි අපි කියන බයිස්ටෑන්ඩර්ස්ලා රෝගීන් ළඟ ඉන්න අය ඒක ලොකු රැකියාවක් ව්‍යාපෘතියක් නෙමෙයි නැත්නම් බිස්නස් එකක් වෙලා. මොකද මේ තරුණයා එතන ඉන්න රෝගීන් එක්ක රෝගියෙක් ළඟ ඉන්න ගමන් අනිත් රෝගීන්ටත් උදව් වෙන ගමන් මම නිරීක්ෂණය කරා ඔහුගේ රැකියාවක් විදියට රෝගියෙක් බලනවට වඩා එහා ගිය තැනක ඉඳලා ඔහු හරියටම හරි ක්‍රියාශීලී. එක අවස්ථාවක තාත්තා හුස්ම ගන්න අමාරු වෙලා දඟලන වෙලාවේ මට මේ තාත්තව හයියෙන් අල්ලගන්න සිද්ධ වුණා. ඔහුට ගාලා තිබ්බ බත ගහලා තිබ්බ නිසා මේ තාත්තා ගොඩාක් අමාරුවෙන් අපහසුතාවයට පත් වෙනකොට ඒ තරුණයා දුවගෙන එනවා. අපි හිටිය රෝගීන් හිටිය ඒ වාට්ටුවේ කෙළවරක හිටිය මේ තරුණයා දුවගෙන ඇවිල්ලා මට කියනවා "ආද මේක සාමාන්‍ය දෙයක්. මෙහෙම තමයි රෝගීන්ගේ අවසාන කාලයට එනකොට මෙහෙම වෙනවා. දැන් මට මුකුත් අත්දැකීමක් නැහැ. තේරෙන්නේ නැහැ. මම බය වෙලා පීඩාව, වේදනාව, දුක තාත්තා එහෙම අපහසුතාවයේ ඉන්නවා. හුස්ම ගන්න අමාරු වෙලා ඉන්නවා. දකින්න අකමැති පුතෙක් විදියට මේ තරුණයා මාව සනසන්න පටන් ගන්නවා. මේ තරුණයා මාත් එක්ක ඇඳ ළඟ වාඩි වෙන්න පටන් ගන්නවා. මේ තරුණයා තාත්තගේ එක අතකින් අල්ලගෙන මම එක අතින් අල්ලගෙන මට කියනවා "ෆාදර් දැන් ලෑස්ති වෙන්න." මම දැක්කේ ඇත්තටම උත්තාන වූ ජේසු තමයි මේ වෙලාවේ ඒ තරුණයා තුලින් මා ළඟට ආවේ. හිතුව මම මේ මොහොතට කොහොමද මුණ දෙන්නේ කියලා දැනගෙන හිටියේ නෑ. ඒ තරුණයා මට කිව්වා "තව ටික වෙලාවයි තියෙන්නේ. තව පැය ගානයි තියෙන්නේ. අපි ඒ නිසා මේ තාත්තව පහසුවෙන් තියෙන්නේ. ඒ නිසා ඔහු මට ශක්තියක් වෙද්දී
තමයි අනිත් පැත්තෙන් ඔහු මට කියනවා මම කැමති ෆාදර් ගැන දැනගන්න. මම කැමති ජේසු ගැන දැනගන්න. බයිබලයක් කියවන්න කැමති. මම ඇත්ත හොයන කෙනෙක්. මම රැකියාවට නෙමෙයි මම මේ රෝගියන් ළඟ ඉන්නේ. මම හැම රෝගියෙක් ළඟම ඉඳලා ඒ රෝගියාට මට ඕන ආදරයෙන් බලා ගන්න. මම දැක්ක ඒ තරුණයාගේ ඇස්වල ඇත්තක් තිබ්බා. මේ තරුණ තාත්තා ඈත ගමක ඉන්න තාත්තා කෙනෙක්. නමුත් ඔහු මේ රෝහලේ හැම රෝගියෙකුටම වගේ මහා ශක්තියක් වෙනවා. මම දැක්ක ස්පිරිතාලේ ජීවමාන ජේසු. ඒ මොහොතේ මට දැනෙනකොට මට දැනුණා හයියක්, ශක්තියක්. ඒ වෙලාවේ තිබ්බ තත්ත්වය අනුව තිබ්බ හැඟීම් වල කැළඹීම නිසා මේ තරුණයාගේ පැමිණීම මම දැක්කේ ඇත්තටම ජේසු මාව ශක්තිමත් කරා. ඒ සිදුවීමේ ඒ දවසේ අවසානයේ ඊළඟ දවසේ පාන්දර තමයි තාත්තා ජේසු ළඟට යන්නේ. එතකොට මේ තරුණයා දුවගෙන ඇවිල්ලා මම ළඟ ඉඳලා කිව්වේ හරි අපි දැන් මේකට මුහුණ දෙමු. අපි දැන් මේ දේවල් කරන්න තියෙන්නේ කියලා ඔහු ඇත්තටම උත්තාන වූ ජේසු, ජීවමාන ජේසු විදියට ඒ මොහොතේ මාව ශක්තිමත් කරලා ළඟ හිටියා. මහා හයියක් වුණා. එවැනි මිනිස්සු, එවැනි ගැහැණුන් සමාජයේ පරිසරයේ බස් එකේ කෝච්චියේ රැකියාව කරන තැන අපේ ගමේ මීසමේ අපිට හමු වෙනවා. ඒක දකින්න හැකියවීම තමයි. ඒ තරුණයා එක්ක මා ලොකු මිත්‍රත්වයක් ගොඩනගා ගත්තා. මට තේරුණා ඇත්ත මිනිස්සු ඉන්නවා. හැමතැනම ඉන්නවා. සාමාන්‍යයෙන් හංවඩු ගහනකොට ලෙඩ්ඩු බලා ගන්න එන මේ ව්‍යාපාරික මිනිස්සු කියලා එවැනි මිනිස්සු අතර ආදරණීය මිනිස්සු ඉන්නවා. ඒ නිසා අපිට හැමතැනම නරකයි කියලා හිතන මිනිස්සු අතරත් ජීවිතේ වැඩක් නැහැ කියලා හිතන සමාජයේ පරිසරය සමාජය තුලත් මහා දැවැන්ත ආත්මික ශක්තිමත් මහා ආදරණීය මිනිස්සු ඉන්නවා. ඔවුන් තුලින් ජේසු අපිට කතා කරනවා. ඒක දකින්න පුළුවන් වේ මන්උත්ථානයේ බලය. ඒ තුල තමයි ජේසු අහනවා මෙන්න පේදුරුගෙන් යොහන්ගේ පුත්‍ර සීමොන් මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නේ හිදයි ඇසූසේක. එසේ ස්වාමීනි මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේක පේතුරු දුන්නේ. උන්වහන්සේ මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන උට වදාළසේක. දෙවන වරටත් යොහන්ගේ පුත්‍ර සීමොන් ඔබ මට ප්‍රේම කරන්නේ දැයි ඔහුගෙන් ඇසූසේක. එසේ ස්වාමීනි මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේක පේතුරු දුන්නේ. උන්වහන්සේද මාගේ බැටළුවන්ගේ ඩේරාවන්නයි වදාළසේක. උන්වහන්සේ තුන්වන වරටත් උට කතා කර යොහන්ගේ පුත්‍ර සීමොන් ඔබ මට ප්‍රේම කරන්නේ දැයි ඇසූසේක. තුන්වන වරටත් මට ප්‍රේම කරන්නේ දැයි යේසුස් වහන්සේ තමාගෙන ඇසූ බැවින් පේදුරු ශෝක වී ස්වාමීනි ඔබ සියල්ල දන්නාසේක මා ඔබට ප්‍රේම කරන බව දන්නාසේකයි කීය. මාගේ බැටළුවන් පෝෂණය කරන යේසුස් වහන්සේ හුට වදාළසේක. අපි දකිනවා ජේසු පේදුරුට හඳුනා ගන්න බැරි වුණත් මේ උත්සාහනෝ ජේසු විශ්වාස කරනවා පේදුරු. මම හිතන වැදගත්ම දේ ඒක අපේ ජීවිතේ අපේ බලාපොරොත්තු බිඳ වැටෙන තැන් එනවා. අපි ආදරය කරන අයට පක්ෂපාතී වෙන්න බැරි වෙච්ච තැන් එනවා. අපි බලාපොරොත්තු බිඳ වැටිලා අපි බිඳුවට වැටෙන තැන් එනවා. නමුත් ඒ තැන්වල මෙන්න ජේසුම බිරිඳ තුලින් ස්වාම පෝෂක තුලින් දරුවෝ තුලින් සමාජයේ පීඩාව විඳින මිනිස්සු තුලින් අපෙන් අහන ප්‍රශ්නයක් ඔයා මට ආදරෙයිද? ඒ ආදරය කියන්නේ හුදෙක් මොහතක දෙයක් නෙමෙයි. කැප වෙන්න ලෑස්තිද? ජේසු මේ කවුද මේ ජේසු? මේ මොන ජේසුද අහන්නේ පේදුරුගෙන්? ඔබ මට ආදරෙයිද කියලා. මේ වෙරළේ ඇවිද්ද එම්මාවුස් ගමනේදී මගියෙක් වෙච්ච ගමන් සගයෙක් වෙච්ච එදා මග්දලාවේ මරියට ඒ සුසාන භූමියේ හමු වෙච්ච වක්තේ වැඩ කරන මිනිස්සයා විදිහට හිටියේ මෙන්න ජනතාව අතර දුක් විඳින ජනතාව අතර නිරන්තරයෙන් ඇවිදින ජේසු තමයි අහන්නේ ඔබ මට ආදරෙයිද කියලා. ඒතර එහෙනම් මේ ජේසු හුදෙක් අහසේ ඉන්න පල්ලියේ ඉන්න ඈතේ ඉන්න දෙවි කෙනෙකුට වඩා අපි අතර සැරිසරන මිනිස්සු අතර පරිසරය සබාදහම සතාසිව්පාව ගහකොළ වලාකුළු මේ අපි ගලන ගඟේ මේ වනසිව්පාවන් තුල ඉන්න මේ අහස පොළොව මත අපි සමග ජීවත් වෙන ජේසු තමයි අහන්නේ පේදුරුගෙන් මට ආදරෙයිද. ඒතර මේ පරිසරය සබාදහම අපෙන් අහනවා ඔබ මට ආදරෙයි. අපි අතර දුක් විඳින මිනිස්සු අපෙන් අහනවා. අපි අතර පෑගෙන මිනිස්සු අපෙන් අහනවා ඔබ මට ආදරෙයි. ඔවුන් තුල ඉන්න ජේසුයි අපි අඳුනගමු. ඒ නිසා මේක හුදෙක් ආගමක නායකයෙක් නෙමෙයි මේ අහන්නේ. මේ සමාජයේ උදේ හවා අපිට හමු වෙන
දාඩිය ගඳ සුවඳ දැනෙන කඳුළු කිරණ පීඩා විඳින සබහා ධර්මයේ තුල ඉන්න සැබෑවින්ම අපි කියනවා සාංගික වෙච්ච සැබවින්ම මුළු විශ්වය සමග ඒකාත්මික වෙච්ච ස්වාමීන් වහන්සේ අහන ඔබ මට ආදරෙයිද කියලා. පේදුරුට කියනවා මගේ බැටළුවන් පෝෂණය කරන්න. පෝෂණය කියන්නේ ඔබ ලෑස්තිද ඔබේ ජීවිතය දෙන්න, කාලය දෙන්න, ආදරය දෙන්න. මම දැක්කේ මගේ තාත්තා අවසානයේ ලෙඩ ඇඳේදී ස්පිරිතාලේ ඇඳේදී ඔහු ශක්තියක් වුණා. ඔහු ශක්තියක් වුණා ළඟ ඉන්න රෝගීන්ට. මම ඔහු ළඟ තාත්තා ළඟ ඉන්න වෙලාවේ ළඟ හිටිය මුස්ලිම් තාත්තා කෙනෙක් හිටියා. තව දමිළ තාත්තා කෙනෙක් හිටියා. තාත්තා රෝගී වෙලා ඉන්න වෙලාවේ මම ඒ තාත්තලාත් කිබින්දිනවා. ඒ තාත්තලාත් වතුර ටිකක් කියලා නඩනවා. ඒ තාත්තා ඇස්වලින් මට කියන ඒගොල්ලන්වත් බලන්න කියලා. මම මගේ තාත්තා ළඟ ඉන්න ගමන් මේ මුස්ලිම් තාත්තට වතුර ටිකක් දෙනකොට ඒ තාත්තා දෙනවා. මට දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. නමුත් මම ළඟ මේ වගේ පුතෙක් නැත්නේ. දමිළ තාත්තා ඇවිද ගන්න බැරුව හොඳටම මරණාසන්න වෙලා මට අතින් සංඥා කරනවා. ෆාදර් පොඩ්ඩක් මම ළඟටත් එන්න. මම දැක්කේ මගේ තාත්තා අවසාන හුස්ම හෙලන වෙලාවේ ඔහු ඉඩ දෙනවා සාංගික වෙන්න. ඔහු ජීවිතේ මාව හුරු කරද්දී පුතේ ආදරේ තියෙන්නේ ඔයාට ළඟ තියාගන්නවත් පවුලේ අයට විතරක් දෙන්න නෙමෙයි. ඔයාගේ ජීවිතේ වටින්නේ සමාජීය ජීවිතේ දිය කරහන තරමට කියන මේ මහා පණිවිඩය මරණාසන්න වෙදාවෙත් ඔහු ළඟම මාව තියාගන්න. සාමාන්‍යයෙන් මරණාසන්නට දැනෙන දුක වේදනාව බය තාත්තට තිබ්බ තාත්තගේ අසමින් කඳුළු ගලාගෙන ගියා. නමුත් අනිත් පැත්තෙන් ඕමහව නිදහස් කරනවා. ස්පිතාලේ හිටියා අනිත් මිනිස්සුන්ට ආදරයක් වෙන්න. එවැනි මිනිස්සු මැරෙන්නේ නැහැ. වෙන මිනිස්සු ජීවමානයි. අපි කියමු අපේ ජීවිතවල නොනවති ජීවත් වෙන, නොනවති ආදරය කරන්න. ජේසුනේ වහන්සේ උත්තානේ ජීවමාන ස්වාමීන් වහන්සේ නිසා අපිව බලවත් කරන්න.